චාව්! ඔයා දන්නවද ඉතාලි භාෂාවෙන් යම් ක්‍රියාවක් කරන්න අවසර ඉල්ලන්නේ කොහොමද කියලා? උදාහරණයකට ගත්තොත් මට ඇතුල් වෙන්න පුළුවන්ද? මට පෑනක් දෙන්න පුළුවන්ද? මට යන්න පුළුවන්ද? අන්න ඒ වගේ දේවල්. ඉගෙන ගන්න. හරිම ලේසි. අපි අවසර ඉල්ලන්න භාවිතා කරන්නේ verbo potere. මේක තමයි අපේ ක්‍රියාපදේ. potere කියන ක්‍රියාපදේ. අපි කෙනෙක්ගෙන් අවසර ඉල්ලද්දී අපි ඉල්ලන්නේ මෙන්න මේ විදිහට. posso කියලා ඇහුවේ මට පුළුවන්ද? අපි කියමුකෝ අපිට අහන්න ඕන මට යම් ස්ථානයකට ගිහිල්ලා ඇතුල් වෙන්න පුළුවන්ද? posso entrare? එහෙම නැත්තම් මට යන්න පුළුවන්ද? posso andare? එහෙමත් නැත්තම් මට ගන්න පුළුවන්ද? posso prendere? දැන් ඔයාලා මේ වාක්‍ය තුන දිහා බැලුවොත් ඔයාලට පේනවා මම වාක්‍ය තුනේදීම භාවිතා කරලා තියෙන්නේ posso කියන වචනේ. මේ posso කියන වචනේ එන්නේ අර ඉස්සෙල්ලා කියපු potere ක්‍රියාපදයෙන්. මේ වචනේ අපි භාවිතා කරන්නේ වර්තමාන කාලයේ මම කියන පුද්ගලයාට. ඒ කියන්නේ තමුන් ගැන කතා කරනකොට. මම දැන් ඔයගොල්ලන්ට දානවා verbo potere වර්තමාන කාලය. එතකොට ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් අනිත් පුද්ගලයෝ කතා කරනකොට කොයි විදිහටද මේ වචනේ වෙනස් වෙන්නේ කියලා. verbo potere වර්තමාන කාලය. io posso, tu puoi, lui lei può, noi possiamo, voi potete, loro possono. බලමු මං කියලා දීපු පාඩම තේරුණාද කියලා. මං ඔයාට කිව්වොත් per favore puoi mettere un like a questo video? Per favore puoi mettere un like a questo video? බලමු ඔයාට තේරුණාද කියලා. අනිත් එක අමතක කරන්න එපා. අපි යම් දෙයක් කෙනෙක්ගෙන් ඉල්ලනකොට කරුණා කරලා කියන වචනේ භාවිතා කරන්න. ඒක ඉතාලි භාෂාවෙන් සිංහල භාෂාවෙන් දෙකෙන්ම භාවිතා කරුවොත් තමයි ලස්සන. ඉතාලි භාෂාවෙන් නම් per favore ඒ ගැන වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ciao